WhatsApp එක chat lock කරලා password එකකුත් දාලා ඒක පේන්නේ නැති කරන ක්‍රමයක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලා දාපු password එකත් පේන්නෙම නැති කරන්න පුළුවන් මෙන්න මේ අප්ඩේට් එකෙන්. කලින් ඔයාලා chat එක lock කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් WhatsApp එකේ ඒක පහලට මේ විදියට drop down කරාට පස්සේ chat lock කියන option එක පෙන්නනවා. ඉතින් දැන් ඒකට විසඳුමක් ඇවිල්ලා තියෙනවා. chat lock එක පහලට කරත් පේන්නේ නැති වෙන්න වගේම password එකත් දාපු password එක පේන්නේ නැති වෙන තමයි අද මෙන්න මේ විදියට වීඩියෝ එකේ කියලා දෙන්න යන්නේ. හරි එහෙනම් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා updates miss කරගන්න නැතුව එතකොට බලන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න අමතක කරන්න එපා. අපි යමු මෙන්න මේ වැඩේ කරන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඔයාලා මේ විදිහට WhatsApp එක open කරගන්න. WhatsApp එකේ dual WhatsApp එක නෙමෙයි ඔයාලගේ original WhatsApp account එක තමයි මේ විදිහට open කරගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් my airtel කියලා chat එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මේ chat එක click කරගන්නවා. මේ විදිහට මේක click කරන් ඉඳලා පස්සේ long press කරන් ඉඳලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් dot තුනක් තියෙනවා. උඩින් ඒ dot තුන click කරනවා. dot තුන click කරාට පස්සේ ඔයාලා දන්නවා වෙනද වගේම lock chat කියන option එක තියෙනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් continue කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ continue කියන එක දෙන්න. එහෙම දුන්නාට පස්සේ ඔයාලට ඔයාලගේ fingerprint එක එහෙම නැත්නම් ඔයාලගේ pattern එක නැත්නම් ඔයාලගේ password එක මෙතනට දෙන්න. ඉතින් මම මෙතනදී fingerprint එක පාවිච්චි කරනවා. fingerprint නැති phone වලට pattern lock එක හරි අංක දාපු password එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙතන fingerprint එක දීලා ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් වැටෙන lock chats කියලා. ඉතින් මෙන්න මේ lock chats කියන එක ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්. ඉතින් මේක දැන් මෙහෙම කරත් lock chat කියන එක තියෙනවමයි. ඉතින් ඒක ඔයාලට නැති කර ගන්න නම් මෙන්න මේ lock chats කියන එක උඩින් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට ආපු unlock to continue කියලා ඔයාලගේ fingerprint එක හරි pattern එක දෙන්න එනවා. ඊට පස්සේ මම ආපහු fingerprint එක තියනවා. fingerprint එක තියා තිබ්බට පස්සේ මේ තියෙන lock කරපු chat එක. ඉතින් මේ chat එක lock කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් තියෙනවා dot තුනක්. මෙන්න මේ dot තුන click කරනවා. මේ dot තුන click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් chat lock settings කියලා. ඉතින් මෙන්න මේක අපි click කරනවා. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන settings දෙකක් තියෙනවා. hide locked chats. locked chats won't show on your chat list. එතකොට chat list එකේ පේන්නේ නැහැලු මෙන්න මේ option එක on කරොත්. ඉතින් මම මෙන්න මේක on කරනවා. create secret code. ඉතින් මෙන්න මෙතනදී මම create secret code කියන එක දෙනවා. එතනට දුන්න පස්සේ මම මෙතනදී 1 2 3 4 5 කියලා password එකක් දෙනවා. ඊට පස්සේ ආපහු ඒ secret code එක 1 2 3 4 5 කියලා ගහනවා. හරි. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් chat එකට අපි code එකක් දැම්මා. මෙන්න මේ අතර පහලින් දෙන secret code. Unlock your chats with a secret code instead of your device's passcode. You can also open them on some link devices. ඒක ඔන්න උනා. හරිද? ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහට back වුණාට පස්සේ මෙතනින් back වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහළට scroll කරත් පහළට මේ විදිහට scroll කරත් පහළට drag down කරත් පෙන්වන්නේ නැහැ අපි chat එක. කොහොමදවත් lock chat වල පෙන්වන්නේ නැහැ. ඉතින් මෙන්න මේ lock කරපු chat එක අපි බලා ගන්න පුළුවන් වෙන්න ඕනනේ අපිට. ඉතින් ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට මෙන්න මෙතන search bar එකට ගියාට පස්සේ ඔයාලා අතරදී දුන්නු security code එකද මෙතනින් දෙන්න. 1 2 3 4 5 කියලා. ඒක සෙවීම කියන එක දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් lock chats කියන එක උඩින් තියෙනවා. ඒක දුන්නට පස්සේ ඔයාලට ඔයාලගේ lock කරපු chat එක බලා ගන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලට chat එක නිකන් lock කරලා තියෙද්දි බලා ගන්න හැකියාවක් නැහැ. අර විදිහට search කරලා ඔයාලගේ code එක එතනින් ගහන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි chat එක lock කරලා password එකත් පේන්නේ නැති කරලා ඉවර වෙලා ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලගේ chat එක lock කරගන්න පුළුවන් වෙන්නේ අදාළ පුද්ගලයෙකු දෙයි. එතකොට මෙන්න මේ lock කරපු chat එක ඔයාලට ආපහු අයින් කරගන්න ඕනේ නම් මෙන්න මේ dot තුන ආපහු press කරලා chat lock settings වලට යන්න. ඊට පස්සේ මේ hide lock chats කියන එක off කරගන්න. continue දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට chat එක lock වෙච්ච එක උඩින් පෙන්නනවා. ඊට පස්සේ ආපහු මම fingerprint දීලා යනවා. මෙන්න මේ විදිහට මෙතන තියෙන මේ chat එක ඔයාලට ආපහු open මේ chat lock වලට නැතුව ආයේ තිබුණු විදිහටම ගන්න අවශ්‍ය නම් මේක ක්ලික් කරලා මෙතනට ගිහිල්ලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් chat lock කියන එක මේක ඔයාලා off කරගෙන
ඔයාලගේ පැටර්න් එක හරි ෆින්ගර්ප්‍රින්ට් එක හරි මෙතනට දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය විදියට ඔයාලගේ මෙන්න මේ chat එක මෙතනදී. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට මෙන්න මේ chat lock option එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක හොඳ දේවල් වලට පාවිච්චි කරන්න, වැරදි දේවල් වලට පාවිච්චි කරන්න එපා. ඉතින් ඒක කාරුණිකව ඇත්තටම මතක් කරනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට ෂෙයා කරන්න. මොකද මේ අප්ඩේට් එක ගැන දැනගන්න ගොඩක් උනන්දු වෙන අය ඉන්නවා. ඉතින් එහෙනම් තවත් මේ වගේ ගොඩක් වටින අප්ඩේට්ස් අරගෙන ඉදිරියටත් මගේ channel එකකින් එනවා. එහෙනම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වුණු තුරු ඔයාලට සුබ දවසක්.